ඔයා දන්නවද ChatGPT එකයි රයිස් කුකර් එකයි YouTube ඇල්ගොරිතම් එකයි මේ තුනම වැඩ කරන්නේ එකම පොදු රටාවකට කියලා. පරිගණක විද්‍යාව පදනම් වෙලා තියෙන ප්‍රධානම සංකල්පය වචන තුනකින් විස්තර කරන්න පුළුවන්. ඒ තමයි input, process, output. අපි අද බලමු මේ සරල රටාව ඇතුලේ හැංගිලා තියෙන ඔයා ලෝකය දකින විදිය වෙනස් කරන්න පුළුවන් ඒ කතාව මොකක්ද කියලා. මේක කම්පියුටර් සයන්ස් වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි. අපි අවට තියෙන ඕනම සිස්ටම් එකක මෙකැනිකල් වෙන්න පුළුවන්, කම්පියුටරයිස්ඩ් වෙන්න පුළුවන්, මැනුවල් වෙන්න පුළුවන්. මේ හැම සිස්ටම් එකක්ම වැඩ කරන්නේ මෙන්න මේ කොමන් පැටර්න් එකට අනුව. හිතන්නවා බඩගින වෙලා රෙස්ටුරන්ට් එකකට යනවා කියලා කෑම කන්න. ඔයා වේටර්ට දෙන ඕඩර් එක තමයි ඉන්පුට් එක. වේටර් එක කිචන් එකට අරන් ගිහිල්ලා චෙෆ්ට කියලා කෑම එක ප්‍රෙපෙයාර් කරලා ඔයාගේ ටේබල් එකට ආපහු අරන් එන ක්‍රියාදාමය තමයි ප්‍රොසෙස් එක කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාට ලැබෙන රස කෑම එක තමයි අවුට්පුට් එක. සරලයි නේද? ඉන්පුට් එකක් එනවා, කිසියම් ක්‍රියාදාමයකට ඒක පාත්‍ර වෙනවා. ඊට පස්සේ අවුට්පුට් එකක් ලැබෙනවා. ඕනෑම සරල හෝ සංකීර්ණ කම්පියුටර් සිස්ටම් එකක් වැඩ කරන්නේ මේ සරල සංකල්පය පදනම් කරගෙන. ChatGPT එක ගන්න. ඔයා මොකක් හරි prompt එකක් input කරනවා. ඒක පිටිපස්සේ තියෙන large language model එක ඔයාගේ input එක process කරලා ඒකට සරිලන response එක හදනවා. ඒක තමයි processing කියලා කියන්නේ. ඒ response එක ඊට පස්සේ ඔයාගේ screen එකේ display වෙනවා. ඒක තමයි output එක. YouTube algorithm එකත් ඒ විදිහම තමයි. ඔයා කලින් බලපු videos දාපු likes input එකක් විදිහට algorithm එක ගන්නවා. ඊට පස්සේ ඒක processing එකකට භාජනය වෙනවා. ඊට පස්සේ ඒ process එක base කරගෙන ඔයාට බලන්න සුදුසුයි කියලා හිතන videos ඔයාට suggest කරනවා. ඉතින් computer එක කියලා කියන්නේ magic box එකක් නෙමෙයි. මේ ඉස්සෙල්ලා කතා කරපු සරල රටාව නැවත නැවත සිද්ධ වෙන තවත් එක device එකක් විතරයි. අපි mouse එක, keyboard එක, mic එක වගේ input devices පාවිච්චි කරලා computer එකට inputs දෙනවා. computer එක ඇතුලේ තියෙන central processing unit එක නැත්නම් CPU එක මේ input process කරනවා. ඊට පස්සේ screen එක, speaker එක වගේ output devices වලින් process කරපු output එක එළියට දානවා. සාමාන්‍ය දැනීම කියලාද හිතන්නේ? මේ සාමාන්‍ය දැනීමෙන් පුළුවන් ඔයාට programming කියන්නේ මොකක්ද කියලා ඕනම කෙනෙක්ට සරලව විස්තර කරලා කියන්න. programming කියලා කියන්නේ මොකක් හරි input එකක් අපට අවශ්‍ය output එකක් බවට පත් කරගන්න අවශ්‍ය කරන ක්‍රියාදාමය අපි කම්පියුටර් එක ඇතුලේ සකස් කරගන්න විදිහට. ඉතින් අපි මේ කතා කරපු සරල රටාව IPO මොඩල් එක කියලා බහුලව හඳුන්වනවා. ලෝකේ තියෙන ඕනම සංකීර්ණ දැනුමක් මතු පිටින් තියෙන අමතර කරුණු අයින් කරලා මේ වගේ සරල රටා විදිහට අපිට මතු කරගන්න පුළුවන්. ඉගෙන ගැනීමේ පහසුව සඳහා. මෙහෙම මතු කරගන්න සරල රටාවලට අපි abstractions කියලා කියනවා. abstractions කියන්නේ computer science programming විතරක් නෙමෙයි ඕනම field එකකට අදාළ වෙන ඉතාමත් සිත් ගන්නාසුළු සංකල්පයක්. මේක ගැන අපි වැඩි විස්තර වෙනම වීඩියෝ එකකින් කතා කරමු.